හායි ට්‍රැවලර්ස්! අදත් අපි යන්නේ ලස්සන හෝර්න් තැන්නේ පිපෙන නෙළුම් වසන්තය බලන්න. මේ නෙළුම් වසන්තය සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් තමයි තියෙනවා කියලා කියන්නේ. හෝර්න් තැන්නට යන පාර දිගේ හිරිකල්පොත්ත ට්‍රේල් එකේ වගේම හොඳටම නෙළුම් තිබ්බේ තොටුපොළ කන්ද ට්‍රේල් එකේ. යන අඩිපාර දෙපැත්තේ ලස්සනට නෙළුම් පොල් හුඟක් පිරීලා තියෙනවා. මේ පාර තියෙන්නේ නිල් පාට නෙළුම්, දම් පාට නෙළුම්, කහ පාට නෙළුම්, සුදු පාට නෙළුම්. අවුරුදු 12කට පාරක් තමයි මේ නෙළුම් මල් විශේෂය පිපෙන්නේ. නෙළුම් මල් වල හැම විශේෂයෙම නෙමෙයි අවුරුදු 12කට පාරක් පිපෙන්නේ සමහර විශේෂ නෙළුම් විතරයි. අන්තිමට නෙළුම් පිපිලා තියෙන්නේ 2013. ආය පාරක් නෙළුම් මල් බලනවා නම් බලන්න වෙන්නේ 2037 දී තමයි. ඉතින් අපිත් ගියා මේ නෙළුම් මල් බලන්න ලස්සන හෝර්න් තැන්නට. හරිම ලස්සනයි, දිව්‍ය ලෝකයක් වගේ ඒ තරම් මාරම ලස්සනයි මේ නෙළුම් වසන්තය තොටුපොළ කන්ද ට්‍රේල් එකේ. ලංකාවේ තියෙන ගොඩක් නෙළුම් ලංකාවට ආවේනිකයි. මල් පිපිලා ඉවරුණ ගමන් ගොඩක් දුරට නෙළුම් ගස් ටික මැරෙනවා. මව් මරා පිපෙන නෙළුම් කියන්නේ මේවට ඒකයි. අපි ගිය දවසෙත් රෝස පාට, දම් පාට, සුදු පාට නෙළුම් වලින් පිරීලා තිබ්බේ. මේවා බලන්න යනවා වගේම පරිසරයේ විඳිමින් පරිසරයේ සුරකිමින් මේවා බලන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද හෝර්න් තැන්න කියන්නේ අතිසංවේදී පරිසර කලාපයක්. පොලිතීන්, එතකොට ගස් අතු කඩලා ඒ වගේ දේවල් කරලා පරිසරය විනාශ කරන්නේ නැතුව ලස්සන සුන්දරත්වය බලලා ඉන්න පුළුවන් නම් ඔයාලත් ගිහිල්ලා බලලා ඉන්න. තාම නෙළුම් මල් තියෙනවා. ඔයාලත් බලන්නකෝ මේ නෙළුම් වල තියෙන ලස්සන. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න.